හරි ප්‍රසාරණය කියන්නේ පොඩියට තියෙනයක් ඔය පැත්තක පොඩියට තියෙනයක් කැරගෙන ලොකු කරනවා ඔන්න පදයක් දෙන්න යන්න හරත පොඩියට තියෙනයක් කරගෙන ලොක්කු කරන්න යන්නේ ප්‍රසාරණය කරන්න යන්නේ අපි සාධක දෙකක් ප්‍රසාරණය කරන්න යන්න හර සාධක දෙකක් මෙහෙම තියෙනවා X ධන ඒ කියල එක සාධකයක් තියෙනවා X ධන B කියල තව සාධකයක් තියෙනවා හරිද අපි මුලින්ම කරන්න මෙහෙම මෙයා කෑට් පලවෙනි සාධකය ඇරගෙන කෑලි දෙක්කට වෙන් කරගන්නවා එකක් එක් ඉට පස මැද තියෙන් ලකුණ දානවා ඒ දානවා එකන්නේ එක් කඩාගන්නවා ඒ ලකුණත් එක්කම ඇරගන්නවා ඉට පස්සේ මේ දෙන්නටම එක් ධන බ දෙවනි සාධකය ලියාගන්නවා දෙන්නගේ මිස්සරේ හරිද අල මුකූත්ම දන්න කිර හිතාගෙන මොම කරන්නේ ඊට පස්සේ මෙයා ගුණ ගන්නවා මෙයාගේ එතකොට හැදෙනවා එක් වර්ගයක් මෙයා ගුණ කරනවා මෙයාගේ එතකොට බීගුණ කිරීම X BX හැදෙනවා ඉට පස්සේ මෙයා ගුණ කරනවා මෙයාගේ එතකොට හැදෙනවා AX ඉට පස්සේ මෙයා ගුණ කරනවා මෙයාගෙන් එතකොට හැදෙනවා AB කියලා හරිද එතකොට X වර්ගය BX AX AB දැන් මේ දෙන්නටම X පොදුවේ තියෙනවන්නේ මෙයාටයි මෙයාටයි X පොදුවේ අපි පොදු X එලියට ගමු X වර්ගය ධන X එලියට ගන්න ඒ ධන B කියල දැම්ම අමාරණ ඒ දන්න B කියල දාලා X එලියට ගන්නවා ධන B හර X වර්ගය ඒ ධන X ඒ ධන BX ධන AB දැ මේක ඉලක්කං අවත් කොහොම කරන්න කෙල් බලමු අපි මේකෙම අඩු කිරීම් දෙක්කුත් බලමු කොනේ X රින X රින B එතකොට මම මෙතන වෙන වෙනම ගලෝල ගත්තා එහෙම නැතුව පුළුවන් හරි මෙහ වෙන වෙනම මෙයා දෙකට කල්ල ගලෝලරන් ගත්තේ එහෙම නැතුව පුළුවන් එහෙම නැතුව අපි කරන්න මුලින්ම මෙයාගේ මේ දෙකම ගුණ කරනවා එතකොට එක්ගෙන් ගුණ කරහම එක් වර්ගය එක් රින බීගෙන් රින BX ඊට පස්සේ මෙයා ගුණ කරන්නේ ලකුණත් එක්කම මෙයාගේ ලකුණ රින ලකුණෙන් ගුණ කරන මෙයාව එතකොට රින AX ඊට පස්සේ මේකින් ගුණ කරහම රින රිනB ධන AB වෙනවා මේකෙත් එක් පොදුවට ගත්ත හැකි එක් වර්ගය රින එක් එලියට ගමුව රින ලකුණක් ගත්තා B ධන AX ධන AB රිනක් එලියට ගත්ත එතකොට ඇතුළ දන්න වෙනවා මෙයාගෙරිනයි මෙයාගරිනයි එලියට අරන් තිබ්බා මෙයාගේක්සුයි මෙයාගේසුයි මේ පැත්තෙන් කරන්න තිබ්බා එතකොට රිනෙලියට ගත්තාම දන්න වෙනවා හරිද මෙන්න දන එකක් මෙන්න රින එකක් දැන් අපිට මෙහෙම එකක් දෙනවා ඉලක්කං වලින් හදන්න යන්නේ ඉලක්කං වලින් හදමු මුලින්ම X ධන පහ X කියන එක තියෙනවා X කියන්න විචල්ලයක් එත ටෙක්වට ඒ තියෙන්න්න පුළුවන් එම ප්‍රශ්නයක් නෑ එවනට අපි සාමාන්‍ය භාවිත කරන්න X කෙනෙක් කෙනවා X ධන පහ X ධන තුන හරිද අපි Xගේ මෙයාවයි ගුණ කරනවා එතකොට X වර්ගය ධන තුනයි X ඉට පස්සේ මෙයාවයි ගුණ කරනවා ධන පහයික් තුන්ගන පහ පහලවයි එතකොට තුනයික් පහයික් තුනයි පහයික් කවුනහම කියද අටයි එක් එලියෙන් දානවා ප්‍රශ්නයක් නෑ එක් වර්ගය ධන මෙතන පහළව හරිද ඉට පස්සේ ඕක මැරිණයක්කාවත් එක්රින තුන එක්රින දෙක මෙහෙම එකක් කාවොත් මෙයාගෙන් මුලින්ම ගුණ කරගන්න පල් මේ පලවෙනි එක්කින් එක්න මුලින්ම තින් එක්ගෙන් ගුණ කරන්න මේ දෙන්න එතකොට එක් වර්ගය ක්‍රීන දෙකයි ක්‍රීන දෙකින් එක්්‍රීන දෙකත් එක්කන ගුණ කරන රිය දෙකයි
ඊට පස්සේ ඍණ 3ෙන් ගුණ කරාම x ඍණ 3යි x. ඍණ 3ක් ගුණ කරාම ඍණ 2ත් එක්ක 3 අරක් 2 6යි ඍණයි ඍණයි ධන 6යි. එතකොට x වර්ගය ඍණ 2යි x ඍණ 2යි ඍණ 3යි ඍණ 5යි. x එළියෙන් ධන 6යි. ඊට පස්සේ මෙහෙම එකක් දුන්නොත් x ඍණ 2 x ධන 3 අන්න. එතකොට x ගුණ වුණාම මේ x වර්ග x 3ත් එක්ක ගුණ වුණාම ධන 3යි x. ඍණ 2 ගුණ වෙනවා x එක්ක ඍණ 2යි x. ඍණ 2 ගුණ වෙනවා ධන 3ත් එක්ක ඍණ 6යි. 3න් 2ක් අඩු වෙනවා. එතකොට ධන x x වර්ගය ධන x ඍණ 6 කියලා තමයි මෙතනට එන්නේ. හරිද? ඔන්න ඔහොම තමයි සරලවම කතන්දරේ. එහෙනම් වෙනත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. See you.